අයි යඩුවනි ඔබේ ගෙදර ඉන්නනෝ ආදරණීය පූසාගේ වයස ගැන හිතලා තියනවාද? එයා කොච්චර ලොකු පැටියෙක්ද? එහෙමත් නැත්තම් වයස කෙනෙක්ද කියලා දැනගන්න හිතුවට එයාගේ දත් බලන්න. අද අපි කතා කරන්නේ පූසන්ගේ දත් බලා වයස තීරණය කරන හැටි. ඉතින් අපි ඔයාට මේ ගැන හැමදේම කියලා දෙනවා. ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා ඉක්මනට එකතු වෙන්න. පූසන්ගේ දත් ගැන හැඳින්වීම. පූසන්ගේ දත් කියනනේ එයාලගේ ජීවිතේ කතාව කියන පොඩි පොට්ටක් වගේ. ඒවා බලලා ඔයාට එයාලගේ වයස ආසන්න වශයෙන් තේරුම් ගන්න පුළුවන්. පූසන්ටත් අපිට වගේම දත් දෙවර්ගයක් තියෙනවා. කිරිදත් සහ වැඩිහිටි දත්. කිරිදත් පූස් බබාලට එන්නේ මේවා. සති 2ත් 4ත් අතරදී මේ දත් 20ක් මතු වෙනවා. ඒවා කුඩායි, තියුණුයි සහ සුදුයි. වැඩිහිටි දත් මාස 6ත් 12ත් අතරදී කිරිදත් ගැලවිලා ඒ වෙනුවට වැඩිහිටි දත් 30ක් එනවා. මේවා ටිකක් ලොකුයි, ශක්තිමත් සහ තවමත් ලස්සනට සුදුයි. ඉතින් පූසෙක්ගේ වයස බලන්න. එයාගේ දත්වල තත්ත්වය, පාට, එහෙමත් නැත්නම් ගැලවීම් බලන්න ඕන. ඒක ගැන තව ටිකක් ගැඹුරින් කතා කරමු. දැන් බලමු වයස අනුව දත්වලින් ලක්ෂණ. පූසෙක්ගේ වයස අනුව එයාගේ දත් කොහොම වෙනස් වෙන්නේ? පූස් පැටවු මාස 6 දක්වා. මේ කාලේ පූස් තැටවුන්ට තියන්නේ කිරි දත් 26ක්. ඒවා පුංචි, තියුණු සහ ලස්සනට සුදුයි. ඔයාට එයාගේ දත් බලන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒත් ටිකක් බලන්න උත්සාහ කරන්න. තරුණ පූස් පැටවු අවුරුදු 1ත් 2ත් අතර. මේ වයසදී වැඩිහිටි දත් 30ක් එනවා. දත් තවමත් සුදුයි, තියුණුයි, ග්‍රහ ගැලීම එකතු වෙලා නෑ. එයාගේ මුඛය බලා ඒ දත් ලස්සනට පිරිසිදු නම් එයා තරුණ පූසෙක්. මැදි වයසේ පූසෙක්. අවුරුදු 3ක් 5ක් අතර. මේ වයසදී දත් ටිකක් කහපාට වෙන්න පටන් ගන්නවා. ග්‍රහ ගැලීම එකතු වෙලා දත්වල තද ලප කුඩා තිබුණු බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට අවුරුදු 4ක පූසෙක්ගේ දත් බලන්න. ටිකක් කහපාටයි ඒත් තවමත් ශක්තිමත්. වයසක පූසෙක් අවුරුදු 5, 10 හෝ ඊට වැඩි. මේ වයසදී දත්වල ග්‍රහ ගැලීම වැඩි වෙනවා. දත් ගැලවිලා, බිඳිලා හෝ ගම් රෝග තියෙන්න පුළුවන්. අවුරුදු 10ට වැඩි පූසෙක්ගේ දත් බලන්න. ඒවා ගොඩක් ගැලවිලා හෝ හානි වෙලා තියෙන්න බලන්න පුළු. ඒ විතරක් නෙමෙයි. පූසාගේ ආහාරවල, ජාන සහ රැකවරණයත් දත්වල තත්ත්වයට බලපානවා. ඉතින් එක පූසාගේ දත් ටිකක් වෙනස් වෙන්න පුළුවන්. පූසාගේ දත් බලන හැටි. දැන් අපි බලමු ඔයා ගෙදරදී පූසාගේ දත් බලන්නේ කොහොමද කියලා. අංක 1. සංසුන් කරන්න. පූසා බය වුණොත් එයාගේ මුඛය බලන්න බෑ. ඉතින් එයාව ටිකක් හුරතල් කරලා සංසුන් කරගන්න. උදාහරණයක් විදිහට එයාට ආදරේන අත ගාලා එයාගේ ආදරණීය පැනකින් කන් යටතින් හෝ බැල්ලේ හුරතල් කරන්න. අංක 2. මුඛය බලන්න. පූසාගේ තොල් ටිකක් ඉහළට ඇසවුවාම ඉදිරිපස දත් බලන්න පුළුවන්. එයාගේ මුඛය ටිකක් ආරක්ෂිතව විවෘත කරලා පැතිවල දත් බලන්න. වැදගත්, බලෙන් මුඛය ඇරියොත් එයා බය වෙනවා. ඉතින් ටිකක් ඉවසීමෙන් වැඩේ කරන්න. අංක 3. ලක්ෂණ හඳුනාගන්න. දත් සුදුද, කහද, ගෘහ ගැලිලා තියෙනවද, ගැලවිලා තියෙනවද බලන්න. ගම් රෝග, ලේ ගලන ගම්, රතුුණු ගම් තියෙනවද බලන්න. ඔයාට ටිකක් අමාරු නම් පූසාව පශු වෛද්‍යවරයෙක් ලවා බලවන්න. එයාලට දත්වල එක්ස්රේ එකක් හරි බලලා තවත් ගැඹුරු තොරතුරු ගන්න පුළුවන්. දත් රැකගන්නේ කොහොමද? දත් බලලා වයස තීරණය කළාට ඒවා රැකගන්නත් ඕන නේද? අංක 1. දත් පිරිසිදු කිරීම. පූසන්ටම හදපු දත් බුරුසුවක් ගන්න. පූසන්ට ආරක්ෂිත ටූත් පේස්ට් එකක් භාවිතා කරන්න. මිනිස් ටූත් පේස්ටය භාවිතා කරන්න එපා. සතියකට 2 වතාවක් දත් බුරුසුවකින් පිරිසිදු කරන්න. අංක 2. ආහාර වේල. වියලි ආහාර, ඩ්‍රයි ෆූඩ්, ගෘහ ගැලීම් අඩු කරන උදව් වෙනවා. දත් සෞඛ්‍යයට හිතකර ට්‍රීට්ස්, ඩෙන්ටල් ට්‍රීට්ස් දෙන්න. අංක 3. පශු වෛද්‍යවරයා අවුරුද්දකට වතාවක් හරි පූසාගේ දත් පශු වෛද්‍යවරයක් ලවා පරීක්ෂා කරන්න. ඒවාට ඉක්මනින් ප්‍රතිකාර ගන්න. ඉතින් යාළුවනේ, ඔයාගේ පූසාගේ දත බලලා එයාගේ වයස ගැන ටිකක් හිතුවද?
එයාගේ දත ටිකක් පරීක්ෂා කරලා ඔයාගේ අදහස කොමෙන්ට් එකකින් කියන්න. ඔයාලගේ ගෙදර ඉන්න පූසාගේ දත් ගැන කතාවක් තියනවද? කමෙන්ට් එකකින් ඒක බෙදාගන්න. මේ වීඩියෝව ගැන යාළුවෙකුටත් කියන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් එකත් ඔබන. ආයෙත් හමු වෙමු යාළුවනේ. බයි.